ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අද ඔයාලත් එක්ක මම කතා කරන්න හිතුවේ කොහොමද විෂ සහිත මිනිසුන් toxic people කියන මිනිස්සු අඳුනගන්නේ එයාලගෙන් මිදෙන්නේ කියන එක ගැන. ඉතින් ජීවිතය කියන්නේ ගමනක්. මේ ගමනේදී අපිට විවිධ වර්ගයේ මිනිස්සු මුණ ගැහෙනවා. සමහරු අපිට ශක්තියක් වෙනවා. හැබැයි තවත් සමහරු ඉන්නවා අපේ මානසික සුවය, සතුට සහ දියුණුව සම්පූර්ණයෙන්ම විනාශ කරන. අපි ඔවුන් හඳුන්වන්නේ විෂ සහිත මිනිස්සු. එහෙම නැත්නම් toxic people කියලා. අද අපි කතා කරන්නේ මේ වගේ අයව හඳුනාගෙන ඔවුන්ගෙන් බේරිලා අපේ ජීවිතය සාර්ථක කරගන්නේ කොහොමද කියන එක ගැන. විෂ සහිත පුද්ගලයෙකු හඳුනාගන්නේ කොහොමද? Signs of toxic people. කාගෙන් හරි ඈත් වෙන්න කලින් ඔවුන් ඇත්තටම විෂ සහිතද කියලා හඳුනගන්න ඕනේ. බලන්න මේ ලක්ෂණ ඔවුන් තුල තියෙනවද කියලා. පළවෙනි එක නිතරම දොස් පැවරීම. ඔවුන්ගේ වැරදි වලටත් වැරදිකරු වන්නේ ඔබමයි. දෙවෙනි එක අධික ඊර්ෂ්‍යාව. ඔබ ලබන ජයග්‍රහණයකදී ඔවුන් අවංකවම සතුටු වෙන්නේ නැහැ. 3. ශක්තිය උරා ගැනීම. එනර්ජි වැම්පයර්ස්. ඔවුන් සමග සුළු වේලාවක් කතා කළත් ඔබට මානසික විශාල තෙහෙට්ටුවක් දැනෙනවා. 4. එක සීමාවන් අතික්‍රමණය කිරීම. ඔබේ පෞද්ගලිකත්වය හෝ ඔබ අකමැති දේවල් ඔවුන් ගණන් ගන්නේ නැහැ. 5 එක සෑම දෙයකම නින්දිතයා වීම. හැමතිස්සෙම ලෝකයම ඔවුන්ට වැරදි කරනවා වගේ පෙන්වන්න උත්සාහ කරනවා. ඔවුන්ගෙන් මිදෙන්නේ කොහොමද? Steps to deal with them. ඔබේ ජීවිතයේ මෙවැනි අය ඉන්නවා නම් ඔබ වහාම ක්‍රියාත්මක විය යුතුයි. මේ පියවර අනුගමනය කරන්න. පළවෙනි එක සීමාවන් පනවන්න. Set boundaries. ඔවුන්ට ඔබේ ජීවිතය ඇතුළු විය හැකි සීමාව තීරණය කරන්න. නැහැ කියන්න පුරුදු වෙන්න. නැහැ කියන්න පස්සබට නොවෙන්න. දෙවෙනි එක ප්‍රතිචාර දැක්වීම පාලනය කරන්න. ඔවුන් ඔබව කේන්ති ගැස්සවීමට හෝ මානසිකව වටන්න උත්සාහ කරන විට ඒකට කලබල වෙලා ප්‍රතිචාර දක්වන්න එපා. ඔබේ නිශ්ශබ්දතාවය ඔවුන්ට ලොකු පිළිතුරක්. තුන්වෙනි එක ඇසුර සීමා කරන්න. එකවරම අයින් කරන්න බැරි නම් උදාහරණයක් ලෙස රැකියා ස්ථානයේ අයෙක් වගේ අවශ්‍ය දෙයට පමණක් කතා කරන්න. ටිකෙන් ටික ඇසුර සීමා කරන්න. 4 එක ඔබේ මානසික සුවයට මුල් තැන දෙන්න. මතක තබා ගන්න අනිත් අයව සතුටු කරනවාට වඩා ඔබේ මානසික සුවය වටිනවා. විශේෂිත මිනිසුන්ගෙන් ඈත්වීම කියන්නේ ඔබ ආත්මార్థකාමී වීම නෙවෙයි. ඔබ ඔබවම අගය කිරීමක්. ලස්සන වත්තක වල් පැලෑටි ගලවලා දාන්නේ මල් වලට හැදෙන්න ඉඩ දෙන්නයි. ඔබේ ජීවිතයත් ඒ වගේමයි. අදම තීරණය කරන්න ඔබේ වටිනාකාරය සහ ශක්තිය දෙන්නේ කාටද කියන එක ගැන. ඉතින් මේ වගේ වැදගත් වීඩියෝ බලන්නවත් කැමති නම් දිගටම මගේ channel එක subscribe කරලා එකතු වෙන්න. මේ වගේ දේවල් තවත් කෙනෙක්ට බලන්න share කරන්න. පහලින් ඔයාලගේ අදහසත් comment කරන්න. නැවත මෙවැනි වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔබට සුබ දවසක්.